හැමදාම දෙරණට ස්තුති කරනවා නිවැරදි මාවතේ යන විද්‍යුත් මාධ්‍යයක් හැටියට වැරදි පෙන්වා දීම එක පැත්තකින් හරිද අගය කිරීම එක පැත්තකින් මේක විද්‍යුත් මාධ්‍යයකට තිබිය යුතුයි. අර මම නිතරම නම් කරන පාදන මාධ්‍ය වගේ නෙවෙයි. ඒකට මම ස්තුතිවන්ත වෙනවා. දෙවැනි එක නියෝගයක් නෙවෙයි කරේ. මම කාරුණික ඉල්ලීමක් කරා මේ ශ්‍රී ලංකාව තුල තියෙන්නේ ප්‍රධාන පෙළේ බුදුන් වැඩිය ප්‍රදේශ හැටියට නම් කරන සිද්ධාස්ථාන වලින් ප්‍රධාන තැන ගන්න කැලණිය මහියංගනේ නාගදීප ට්‍රයැන්ගල් එක. ඒ ත්‍රිකෝණය. එහෙම කිව්වොත් මා නිවැරදි. ඒ ත්‍රිකෝණයට අහු වෙනවා කැලණිය. නමුත් මම අවුරුදු 3ක් ඇවිල්ලත් මම කනගාටු වුණා මේ සුරාවයි සූදුවයි දෙක නවත්ත ගන්න ක්‍රමයක් තිබුණෙම නැහැ. සමහර වෙලාවට මට උදව් කරන්න ඇවිල්ලත් ඒගොල්ලෝ ක්ලබ් එකක් කරනවා. මේක මහා අශික්ෂිත වැඩක්. ලබන අවුරුද්දේ 2600 සම්බුද්ධ ජයන්තියමයි වෙසක් එකට. බුදුන් වැඩිය භූමියේ සුරාසල් මම දීපුව නෙවෙයි තියෙනවා 50 ගාණක්. ඒ නිසා මම කාරුණික ඉල්ලීමක් කරා මම ලවුඩ් ස්පීකර් බැඳගෙන ඉස්සෙල්ලම කරේ කලබල කරන්නේ නැතුව සියලු දෙනා සාදරයෙන් පිළිගන්න කිරිබත් ගන්න කියලා ඒක වුණා. කිසිම ඉන්සිඩන්ට් එකක් නැහැ මගේ ආසනේ. ලවුඩ් ස්පීකර් එකක් බැඳගෙන බොහොම කාරුණික ඉල්ලීමක් කරා මගේ වචනෙට ඒ උදවිය අහුම්කන් දුන්නා. නමුත් එක්තරා පුවත්පතක තිබුණාද ප්‍රධාන පෙළේ පුවත්පත් වලින් එක. නම කියන්න හොඳ නැහැ. සදාචාර සම්පන්න නැති නිසා. ප්‍රධාන පළවෙනි පිටුවේ එක්තරා දේශපාලනඥයෙක් කැලෑ නීතිය රජ කෙරුවයි කියලා. මං ඒ තුප්පහයි පුවත්පතට කියනවා ඒක අයිතිකාරයට විශේෂයෙන් හෝ ඒක සටහන් කරපු කෙනාට ওই තුප්පයි කතාව මවිසිල්ලත්තේ කතා කරන්න එපා. එකක් එවුන්ට කොන්දපණ නැහැ මගේ නම කියන්න. මගේ නම ලියන්න. ධර්මපාලතුමාට පොට්ටිනිකාරය කියලා කිව්වේ પરම්පරාව. ධර්මපාලතුමා පොට්ටිනිකාරය කියලා මේ ශ්‍රී ලංකා භූමියෙන් එළවන්න පාර කැපුවේ ඒගොල්ලෝ. මමත් රුණු ගිරුවාගම් 12000 මාගම්පත්තුවේ කෙනෙක් හැටියට ධර්මපාලතුමා මාතර මට සම්බන්ධකමක් තියෙනවා. ඒ අනුව තමයි මම ක්‍රියා කරන්නේ. එක විටකේ අනුව ක්‍රියා කරනොත් අනිත් විටක මම දුර්ගම වගේ ක්‍රියා කරනවා. ඒ සීලවත් වගේ ක්‍රියා කරන අතර මහින්ද චින්තනයේ ක්‍රියාත්මක කරනවා. අධිකරු ජනාධිපතිතුමා. ඒක මගේ පිළිවෙතක්. මම ඒ මාධ්‍යයට කියනවා තමන්ගේ පවුල කෙනෙක් දාන මනාපඩුවීම් පිළිබඳව මාත්‍රික ද්වේෂයක් ඇති කරගන්න එපා. ඒ උදවිය ඩීඑස් සේනාගේ මැතිතුමාගේ ඉදිරියට හරියට ෆොටෝ සාප්පුවක් වගේ පින්තූර ගැහුවා. මම ගැහුවේ අතිගරු ජනාධිපතිතුමාගේ පින්තූරේ පමණයි. බසිල් රාජපක්ෂ මැතිතුමාගේ. මම කාගවත් පින්තූර ගැහුවේ නැහැ. නමුත් මට 1,56,000කට වැඩිය මට ඡන්ද ලැබුණා. ඉතින් මේ පවුලේ උදවිය මට ද්වේෂ කරනවා. මේ මත්පැන් තහනම් කරයි කියලා. ඒ උදවියටම එකක් කියනවා මට කොන්දපණ තියෙනවා. තමුසලාට ඕන විදියට මේ කැලණිය මම පාලනය කරන්නේ නැහැ. මං කැලණියත් ගම්පහ දිස්ත්‍රික්කයට මං ආදරය කරන්නේ ජනතාවගේ සිතුම් පැතුම් ඉෂ්ට කිරීමට. අන්නේ ජනතාවට මං අහුම්කම් දෙනවා. ඒක නිසා ප්‍රධාන පුවත්පතක් කැලෑපත්‍රයක් කරගන්න එපා කියලා මම අනුතුරු හැඟීමක් කරනවා. තුන්වෙනි කාරණේ තමයි මම කරේ හොඳ දෙයක්. දැන් ඔබතුමාලා දකින්න ඇති දෙරණ මාධ්‍ය කණ්ඩායම මේ ඇවිල්ලා තියෙන මාව හම්බෙන්න ඒ ව්‍යාපාරික ප්‍රජාව. මම ප්‍රජාතන්ත්‍රවාදී ඒ අයත් එක්ක මම සාකච්ඡා කරනවා. මේ වැඩ පිළිවෙල සම්බන්ධ. උසාවි ගියත් කවුරු විරුද්ධ වුණත් මේක පුණ්‍ය භූමියක් හැටියට ගැසට් කරලා හරි මම ධර්මපාලතුමා ගෙනිච්ච වැඩ පිළිවෙල මං ගෙනියනවා. මොකද මම බොන්නේ නැහැ. මම පහුගිය කාලය තුල හිටියා වයින් එකක් බිව්වා. මම බොරු කියන්නේ නැහැ. සමහර ආසවල පාටි වලට ගියාම. මේ ක්‍රියාදාමයත් එක්ක මම මත්පැන් පානය නොකරමි. දුම් නොබමි. සීලාචාර සදාචාරකම කරපින්නගෙන ජීවත් වෙන්නේ. ඒක තමයි ජයපතිතුමා ඉල්ලීමක් කරේ. කොටගම වාජීශ්වර හාමුදුරුවෝ මහානායක හාමුදුරුවෝ කියලා තියෙනවා අධිකරු ජනාධිපතිතුමාට විද්‍යෝදය විශ්වවිද්‍යාලේ කාලේ සුරාවත් සල්ලාලකමත් දෙක ජීවිතේට එක්කව කරගන්න එපා. ඉතින් ඒ ඩී.ඒ. රාජපක්ෂ පවුලේ ළමයි උප්පත්ති ඉඳලා මේ දෙකම තිබුණේ නැහැ.
ඒ මඟ පෙන්වීම තුළ තමයි මේ රටේ දියාරගේ ව්‍යවස්ථාව කුඩුපට්ටම් කරලා විජයග්‍රහණයක් කරන්නේ. කරුණා කළා තමන්ගේ පවුල වෙනුවෙන් පෙනී සිටින මේ පත්තරක හොර පත්තරකාරීන්ට කියන්න. කොටියා වෙනුවෙන් පෙනී සිටින මේ හොර මාධ්‍යවේදීන්ට කියන්න රට ගැන හිතලා කරුණා කරලා වැඩ කරන්න කියලා ඊට පස්සේ. එහෙම නැතිනම් ඒ අයගේ අනාගතය පිළිබඳ ආරක්ෂාව නැති වෙයි. රටට අහිතකර දෙයක් වෙනුවෙන් පෙනී සිටලා මම ලෑස්ති හිරපත් කරන්න. නමුත් ඒ උදවියගේ ජීවිකාව සුරාම නම් ඒකෙන් තොරව වෙන ජීවත් වෙන මාර්ගයක් සොයලා දෙන්න ඕනේ අයට. ඒ අය ජීවත් වුණේ අරක්කු විකුණලා නම් ඒ අය ජීවත් වෙන මාර්ගයක් මම සොයලා දෙන්න. ඒ සේවකයන් ජීවත් වෙන මාර්ගයක් සොයලා දෙන්න. මම කම්කරුවපතිවරයා හැටියට එදා හිටපු ඒ අයගේ ජීවිතම සුරක්ෂිත කරන්න. එච්චරයි. මොකද මේව කීකි දැන් බලන්න අපිට උනා මේක වැරද්දක්. හැමදාම කී ඉන්නව මිසක් යමක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. දැන් මගේ ක්‍රියාත්මක කළා තමයි ඊට පස්සේ හිතන්නේ. නැත්නම් මේක කල් යනවා. හරක් බස් කඩ වැවුවෙත් එහෙමයි. නීතියෙන් ක්‍රියා කරන්න ගියාම මට මස් කඩ වහන්න බෑ. අයි මානව හිමිකම් වෙනෝනේ. හරකයි මානව හිමිකම් ගැන කතා නොකරන ලෝකේ මිනිහයි මානව හිමිකම් ගැන කතා කරන මිනිහෙන් නෙමෙයි මම. මම ඉස්සෙල්ලා බලන්නේ තිරසනාගේ මානව හිමිකම්. ඒව රැකුණොත් මිනිහා නිකම්ම රැකෙනවා. නේ? මම බලන්නේ අරක්කු බොන මිනිහාගේ මානව හිමිකම නෙමෙයි. මම බලන්නේ අරක්කු විකුණන මිනිහාගේ මානව හිමිකම නෙමෙයි. මත්පැන් වලින් වෙන ආදීනව වලට මූල දෙන පිරිසගේ මානව හිමිකම්. බීලා ගිලා ගෙදර භාර්යාවට ගන්නවන දරුවට ගන්නවන. ගෙදර දොරේ මුදල් නැත්තම් කන්න බොන්න. ඒවා මත්පැන් වලට වේදම් කරනවන. කාගේද මානව හිමිකම් යන්නේ? පවුලේ සියලු දෙනාගේම මානව හිමිකම් යනවා. මහා පාර යන මිනිස්සුගේ මානව හිමිකම් යනවා. මේක නැවැත්තුවේ නැතිනම් නවත්තන්න වෙන්නෙම නෑ. දැන් මේ උදවියගේ නීත්‍යානුකූල ලයිසන් තියෙනවා. දැන් මම නීතිඥ සහාය ලබා ගන්නවා. මොකද මේකට කරන්නේ? කාල සීමාවක් තුල මේගොල්ලෝ වහනවද? දැන් මේ වැසීම දිගටම කරගෙන යනවද? ඒගොල්ලෝ අදහස් ලබා ගන්න තමයි වෙන්න කිව්වේ. ඇත්තටම මේ ගැන මම සතුටු වෙනවා. මොකද ඒ හැම බාර් තියෙන නිසා තමයි හැම පවුල් වලම ප්‍රශ්න බීගන කරදර අරව මේ ඇති වෙන. අනිත් එක තරුණ සමාජය දැන් ගොඩාක් ඇබ්බැහි වෙලා තියෙනවෙන් ඈත් වෙගෙන යනවා. ඈත් වෙගෙන යන නිසා ඒ දේවල් නැති වෙලා බාර් වහනවා නම් ඒ ගැන සතුටු වෙන අය අතර කාන්තාවන් අතර මම පළවෙනි තැනට ඉන්නවා. ඕගොල්ලන් ඔය කරන වැඩේ වගේම බාර් වහන්න. මොකද පවුල් අවුල් වෙනවා. ළමයි අනාථ වෙනවා. ඒ නිසා ඔය කරන වැඩේ හරියට කරන්න. මම සිර මහත්තයාට කියන්නේ කරන වැඩේ හරියට කරන්න. බාර වහන එක නම් හොඳයි හැබැයි මම නම් හිතන්නේ මේ ඒකෙන් හැමෝටම සෙතක් වෙනවා කියලා මම හිතනවා. වැඩේ නම් හොඳයි. ඒ වුණත් මේ අවස්ථාවේ මේ මනුස්සයාට සපෝට් එක දුන්නේ කෙනෙකුට එහෙම කරන එක හරිදි නෑ. මේ සාමාන්‍යයෙන් ඒක ගැන ටිකක් මේ මනුස්සන්ට රැකිරක්ෂා කරන කට්ටිය හුඟක් ඉන්නවා. ඒකින්ද ඒවා බලපානවා ඒ දීර්ඝ කාලයක් දීලා ඒවා කරනවා නම් හොඳයි කියලා මම හිතන්නේ. මොවින්සිල්ලාගේ ඒ ප්‍රතිපත්තිය නම් හරි හොඳයි. කොච්චර පුළුවන් තරම් වහලා දාන එක තමයි ලොකුම දේ. ආනිය කියන්නේ ඉතින් අපිට තමයි ආනිය වෙන්න පුළුවන් තරම්. බාර් වහන එක නම් හොඳයි ඉතින්. මේ අපිත් කැමති ඒකට. මොකද මේ ගෙවල් වලට ගෙනින සල්ලි ටික හරි ඉතුරු වෙනවනේ. ඈ ගෙවල් වල කට්ටියත් හරි කැමති ඒකට. ඉතින් මම නම් කියන්නේ මේ එක පැත්තක නෙමෙයි ඉතින් හැම පැත්තකම වගේ වහලා දානවා නම් ගොඩක් හොඳයි කියලා. කැලණිය කියන්නේ අපේ ආගම හොඳම සිද්ධාර්ථයන් යන්නේ. ඒකෙන් තමයි මම නම් හිතන්නේ හොඳයි කියලා.